ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔන්ලයින් සරසවිය අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ හෙළයේ මහා නිල රැජින ලෙස හඳුන්වන මාල්නී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් අහන්න පුළුවන් සාමාන්‍ය දැනීම කරුණු ගැන. ඉතින් මෙතනදී මම කතා කරන්නේ සාමාන්‍ය දැනීම කරුණු වලට අදාළව එතුමියගේ රංගනය සහ කලා ජීවිතය ගැන. එතනින් එහාට ඒ රංග ස්වභාවය ඒව ගැන ਵਿਚාරය කිරීමක් කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දැනීම යටතේ. එහෙමත් නැත්නම් අපේ ලාංකික පුරවැසියෙක් විදිහට දැනගන්න ඕන සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ රට ජාත්‍යන්තරයට අරගෙන ගියපු සමහර චරිත ගැන ඒ සමහර දේවල් අපි දැනගෙන තියෙන එක වැදගත්. ඒ වගේ දේවල් ටිකක් තමයි මේක යටතේ කතා කරන්නේ. ඉස්සෙල්ලම එතුමියගේ සම්පූර්ණ නම වන්නියාරච්චිගේ මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය. උපත 1947 අප්‍රේල් 30 වෙනිදා. එතුමියත් රංගනයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය හරහා. එතුමිය විසින් මුල්වරටම රංගපාපු වේදිකා නාට්‍ය වෙන්නේ නොරත රත. ඒ වගේම තමයි එතුමිය හොඳම වේදිකා නාට්‍ය නිළිය විදිහට ජාතික සම්මාන ලබනවා 1968 අක්කල් වැස්ස කියන වේදිකා නාට්‍යයට. ඉතින් ඊට පස්සේ තමයි එතුමිය සිනමාවට පිවිසෙන්නේ. ඇත්තටම සම්පූර්ණයෙන්ම සිනමාවේ වකවානුවක් කියලා හඳුන්වනවානේ. මාල්නී ෆොන්සේකා මහත්මිය ඇතුළු ඒ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ අපි නොදැකපු, ඒ කියන්නේ අපිටත් කලින් ජෙනරේෂන් එකේ අය තමයි ගොඩාක් ඒ චිත්‍රපටි බලලා තියෙන්නේ. අපේ කාලේට වෙනකොට දැන් උදාහරණයක් විදිහට දැන් මම කුඩා කාලේ ගත්තොත් එහෙම ඇත්තටම ලංකාවේ චිත්‍රපට කර්මාන්තේ එහෙම මහා ලොකු දියුණුවක් තිබුණේවත් මිනිස්සුන්ගේ ලොකු ආකර්ෂණයක් තිබෙත් නෑ. අර ළමා චිත්‍රපට පේලියක් හැදීගෙන ගියා. ඒවට අවධානය යොමු වෙලා තිබුණ ඇරෙන්න මේ එහෙම එකක් තිබ්බේ නැහැ. නමුත් මේ එක වකවානුවක් තියෙනවා. මොකද මේ කාලේ කෙවල් වල ටීවී හැම වැඩිය නෑනේ. ඉතින් එතකොට චිත්‍රපටි වලට ලොකු ඉල්ලුමක් තිබුණා. එතකොට එතුමිය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 දී පුංචි බබා කියන චිත්‍රපටිය. දැන් එතකොට රංගපෑමට අමතරව මම දැන් කලිනුත් කිව්වා කට්ටිය දැන් පහුගිය දවස්වල හරි ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඇයි මාල්නී ෆොන්සේකා මහත්මිය ගැන මෙච්චරටම කතා කරන්නේ? ඒ කියන්නේ ඒක අර එතුමිය දශක ගණනාවක් තිස්සේ නාට්‍ය ගණනාවක රංගපාලා තියෙනවා. චිත්‍රපට ගණනාවක රංගපාලා තියෙනවා. ඊට අමතරව අධ්‍යක්ෂකවරියක් විදිහට කටයුතු කරලා තියෙනවා. ලංකාව ජාත්‍යන්තර සම්මානයන්ට පිදුම් ලබන්න හේතුවක් වෙලා තියෙනවා. ඊටතර කලාවට ලොකු සේවයක් කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි එතුමියව ඒ විදිහට හඳුන්වන්නේ සහ ඒ විදිහේ සැලකුමක් ලැබුවේ. එතකොට එතුමිය අධ්‍යක්ෂකවරියක් විදිහට ගත්තාම 1984 සසර චේතනා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරලා තියෙනවා. 1987 අහිංසා චිත්‍රපටය 91 ස්ත්‍රී කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි එතුමිය විදේශ චිත්‍රපටවලත් රංගපාලා තියෙනවා. 1978 දී සිවාජි ගණේෂන් කියන දෙමළ රංගන ශිල්පියත් සමග පයිලට් ප්‍රේම්නාත් කියන චිත්‍රපටයේ රංගපෑමේ යෙදලා තියෙනවා. ඊට අමතරව රූපවාහිනිය. දැන් වේදිකා නාට්‍යවල හිටිය චිත්‍රපටවලට ආව. එතනින් පුංචි තිරේ කියලා හඳුනන රූපවාහිනිය. රූපවාහිනියේ රංගපෑම් සඳහාත් පැමුණා. එතනදී මේ කීපයයි දාලා තියෙන්නේ එතුමිය රූපවාහිනී රංගපෑම් වල හිටිය. ඊට අමතරව මේ මෑතක මියුසික් වීඩියෝ කියලා අපි කියන්නේ ඒවලත් හිටියා. එතකොට රූපවාහිනී රංගපෑම් බොහොම කෙටි ප්‍රමාණයක් මෙතන දාලා තියෙනවා. මැන්ලද පුතේ කිරි දුන්නේ, පිටගම් කාරයෝ, කෙම්මුර, අඹුදරුවෝ වගේ ටෙලි නාට්‍යවල. ඒ වගේම මෙන්න මේක විශේෂ වැදගත් කරුණක්. සැනසිලි සුවඳ, නිරූපා මල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාව බවට පත් වෙන්නේ මාල්නී ෆොන්සේකා මහත්මිය. සැනසිලි සුවඳ, නිරූපා මල කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලංකාවේ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරව පළවෙනි කාන්තාව බවට පත් වෙනවා මාල්නී ෆොන්සේකා මහත්මිය. එතකොට ලංකාවේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරිය කවුද කියලා ඇහුවත් අපිට පිළිතුරු දෙන්න වෙන්නේ මාල්නී ෆොන්සේකා මහත්මිය කියලා. ඊළඟට මාල්නී ෆොන්සේකා මහත්මිය තමයි ජාත්‍යන්තර තලයේ සම්මානයක් හිමි කරගත්ත පළවෙනි ශ්‍රී ලාංකික නිළිය. එතකොට ලාංකික නිළියකට මුල්වරටම ජාත්‍යන්තර සම්මානයක් හිමි වෙන්නේ 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් හිමි කරගන්නවා මාල්නී ෆොන්සේකා මහත්මිය. ඒ තමයි ලංකාවේ නිළියක්
ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ පළවෙනි අවස්ථාව. එයා දැන් ලොකු ළමයෙක් කියන චිත්‍රපටයට අදාළව තමයි මේ සම්මානෙ හිමි වෙන්නේ. ඊට අමතරව 1977 දී නවදීලි චිත්‍රපටවලදී තවත් සම්මානයක් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, සිග්නීස් සම්මාන ඇතුළු බොහෝ සම්මාන දිනාගෙන තියෙනවා. තව දුරටත් 2010 දී ආසියාව තුළ මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනාගෙන් කෙනෙක් විදිහට ඇමරිකානු CNN රූපවාහිනිය විසින් එතුමියගේ නමත් යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව 2010-2015 කාලේ පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව යටතේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවේ සමාජිකත්වය ලැබලා කටයුතු කරලා තියෙනවා 2010 ඉඳලා 2015 වෙනකම්. එතකොට කලාව, දේශපාලනය කියන අංශ දෙකෙන්ම එතුමිය සක්‍රියව ඉඳලා තියෙනවා. ඒ වගේම මේ ඔය කලාවටම තමයි ඉතින් අධ්‍යක්ෂණය, ඒ රංගපෑම, අධ්‍යක්ෂණය, ඊට අමතරව දේශපාලන කටයුතු මේ හැම දෙයක්ම හින්දා එතුමියට විශේෂ අවධානයක් යොමු වුණා. ජාතියක් විදිහට එතුමිය ජාතිය දැන් සමුගත්ත පසුගිය දවසක. එතකොට 2025 මැයි 24 වෙනිදා වයස අවුරුදු 78 දී එතුමිය භව ප්‍රාප්ත වෙලා දැන් සමුගත්තා. ඉතින් මං හිතනවා මේ කරුණු ඉදිරියේදී විභාගවලට අහන්නත් පුළුවන්, අහන්න නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ කරුණු දැනගෙන තිබීම වැදගත් කියලා මං හිතනවා. ඒ කියන්නේ දැන් මේ ආසන්නයේ මෙන විභාගවලට නෙවෙයි ඔක අහන්නේ, ටිකක් ඉස්සරහට. මොකද දැන් වෙනකොට ලබන මාසෙ විතර තියෙන විභාගවල ප්‍රශ්න පත්‍ර හදලා ඉවරයිනේ. එතකොට ඉස්සරහට එන විභාගවල මේ වගේ ඒ කියන්නේ එතනදී මේ සමහර වෙලාවට මාලිනී ෆොන්සේකා මහත්මිය ගැන නෙවෙයි, එතුමිය රංගපාපු සමහර චිත්‍රපටවල විශේෂ අවස්ථා, විශේෂ සම්මාන ලබාගත් චිත්‍රපටි, ඒ වගේ දේවල් ගැන උනත් අහන්න පුළුවන්. මොකද මේ කාලේ ඒ තරම් එතුමිය ගැන පත්තරවල, Facebook වල, YouTube එකේ හැමතැනම තොරතුරු පළ වෙච්ච නිසා. ඉතින් ඒ ගැන අවධානයෙන් ඉන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව තව ඉල්ලීමක් කරන්න ඕනේ. ගොඩක් දෙනෙක් channel එක බලනවා. හැබැයි අපේ Facebook පිටුවට like කරලා තියෙන හරිම ටික දෙනයි. ඉතින් මම පහළ description එකේ අපේ Facebook page එකේ link එක දාන්නම්. ඒකෙන් ගිහිල්ලා page එක like කරන්න. ඒකෙන් ඔයාලට ලැබෙන විශේෂ වාසිය තමයි මම එකක් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් messenger හරහා. ඊට අමතරව ඔයාලට අර අප්ඩේට් සමහර වෙලාවට එන්න පරක්කු වෙලානේ. හැබැයි Facebook පිටුව හරහා අපි නිතරම මේ අප්ඩේට්ස් දානවා. ඒ වගේම ප්‍රශ්නත් දානවා සමහර වෙලාවට. ඒක නිසා එතන පොඩි ඉන්ටරැක්ටිව් ගතියක් තියෙනවා මීට වැඩිය. ඒ හින්දා මම හිතනවා ඒක ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් පොඩි ඉල්ලීමක් ඒකටත් like එකක් දාලා තියන්න. එතකොට ඒකෙන් ඔයාලට ලොකු වාසියක් ගන්න පුළුවන් ඉක්මනින් මේ තොරතුරු ෂෙයා වෙන නිසා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.